නිශ්ශබ්ද සුන්දර ගම්මානයක ඊතා වෙහෙස මහන්සි වී වැඩ කරන ගොවියෙක් ජීවත් වුණා. ඔහු සෑම උදෑසනකම දුරින් තියෙන ලින්දකට ගොස් වතුර ගෙන එනවා. ඔහුගේ උරහිස මත ශක්තිමත් ලී දණ්ඩක් තිබුණා. ඒකේ දෙපැත්තට විශාල මෙටි කල දෙකක් තබාගෙන යනවා. ඒ කල දෙකෙන් එකක් සම්පූර්ණයි. ශක්තිමත් මෘදු හැම විටම වතුරින් පිරී තිබුණා. නමුත් අනෙක් කලයට එහි පැත්තක කුඩා සිදුවක් තිබුණා. ගොවියා ගෙදරට පැමිණෙන විට සම්පූර්ණ කලය තවමත් වතුරින් පිරී තිබුණත් කැඩුණු කලය නම් සෑම විටම අඩක් හිස් වෙලා තිබුණා. මේ විදිහට වසර දෙකක් පුරාම මේ දෙයක් දිගටම සිදු වුණා. සම්පූර්ණ කලය Taman ගැන මහත් ආඩම්බරයක් ඇති කරගෙන මම කවදාවත් වතුර වැగిරෙන්න දෙන්නේ නැහැ කියලා බොහෝ විට පුරසාරම් කියනවා. ඒ අතර කැඩුණු කලය නම් දැඩි දුකෙන් හිටියා. Taman අසාර්ථකයි කියලා හිතාගෙන Tamanගේ කැඩුම නිසා ගොවියාට වැඩි මහන්සියක් වැටෙනවා කියලා ලැජ්ජාවෙන් පිරී ගියා. එක් උදෑසනක කැඩුණු කලේ ගොවියාට කතා කළා. මට හරිම ලැජ්ජයි කියලා කිව්වා. මගේ මේ කැඩුම නිසා ඔබ ගෙදරට යන පුරාම වතුර වැగిරෙනවා. ගොවියා මෘදු සිනහවකින් ඒක දිහා බලලා කියනවා. අද අපි ආපහු යනකොට අපි යන මාර්ගය හොඳින් බලන්න. ඔවුන් ආපසු ගෙදරට යද්දී කැඩුණු කලේ පහළ බැලුවා. එවිට ඒක අසිරිමත් දෙයක් දැක්කා. ඒකඩේ පැත්තෙන් ලස්සන මල් පිරි මාර්ගයක්. රතු කහ දම්පාට මල් සුළඟට නටනවා. ඒ මොහොතේ කලයට සතුටක් දැනුණා. නමුත් ඔවුන් ගෙදරට පැමිණි විට කලය නැවතත් අඩක් හිස්ව තිබුණා. නැවතත් ඒක දුකින් කියනවා මට සමා වෙන්න. මම තවමත් අසාර්ථක වුණා. ගොවියා කල දෙක බිම තබා කියනවා ඔයා දැක්කද මල් තිබුණේ ඔයාගේ පැත්තේ විතරක් කියලා? මම ඔයාගේ කැඩුම ගැන හැමදාම දැනගෙන හිටියා. ඒ නිසාම වසර දෙකකට පෙර මම ඔයාගේ පැත්තට මල් බීජ වැපිරුවා. සෑම දවසකම අපි ලිදෙන් ආපසු වෙනකොට ඔයා වැගිරු වතුරෙන් ඒ මල් ජලය ලබාගෙන වෙඩුණා. ඔයාට නොදෙනීම. ඔහු ඔවුන් පැමිණි ලස්සන මාර්ගයේ දිහා ඇඟිලි දෙක්කුවා. වසර දෙකක් පුරාවට මට මේ ලස්සන මල් අරගෙන මගේ ගෙදර සරසන්නත් සතුටක් ගෙන යන්නත් පුණුවන් වුණා. ඔයා මේ විදිහට කැඩුමක් නොතිබුණා නම් මේ ලස්සන කිසිදා ඇති වෙන්නේ නැහැ. එවිට කැඩුණු කලය අවසානයේ තීරුම් ගත්තා. ඒක බිඳුණු දෙයක් නොවේයි. ඒක ජීවිතයක් ලබා දෙන දෙයක්. අපි හැමෝම අපේම කැඩුම් සහ අඩුපාඩු తీරවා. නමුත් හරියතක තිබුණොත් ඒ දුර්වලතාවම ලෝකයට ලස්සනක් විශේෂත්වයක් ගෙන හැකි වටිනා දෙයක් වෙනවා.